මම මැනින්ග්ස් පාක් එකට ආවා යෝගා වීඩියෝ එකක් කරන්න. ඒක දැන් ඉවරයි. මට හිතුණා ඔයාලට පොඩ්ඩක් මැනින්ග්ස් පාක් එක වටේ පොඩ්ඩක් පෙන්නන්න. ඉස්සෙල්ලාම මම මේ ගෙනාපු බඩු ටික බෑග් එකට දාගන්න ඕනේ. හෙඩ්ෆෝන් එක හරි. කැමරාවේ මයික්‍රොෆෝන් කේස් එක. උතරේ වතුර ටිකක් බොන්න ඕනේ. මැනින්ග්ස් පාක් එක ඇත්තටම තියෙන්නේ පර්ත්. මම කලින් වීඩියෝ වලින් පර්ත් පොඩ්ඩක් පෙන්නලා තියෙනවා හයිකින්. මේ පාක් එක නම් මම ඉන්න හරියමයි තියෙන්නේ. චර දුරක් නැහැ. ඉතින් යම් පොඩ්ඩක් බලමු. මමත් මේකට ඇත්තටම ඇවිදලා නෑ වැඩිය. So let's see. මේ තියෙන්නේ අපේ මැනින්ග්ස් පාක් එකේ එක පැත්තක්. මම සාමාන්‍යයෙන් යෝගා වීඩියෝ කරන්න ඉන්නේ මෙතන තමයි. මෙතන පොඩි ප්ලැට්ෆෝම් එකක් වගේ තියෙනවා. මේ සිමෙන්ති දාලා තියෙන හන්ද එතන පොළොව කෙලින් තියෙන හන්ද යෝගා කරන්න ලේසි. මෙහෙ මං කලින් ග්‍රාස් වල තමයි කරේ. උනාට ඒක අමාරුයි. හරියට ලෙවල් නැහැනේ. So this is the other side. මේ අතරම ගොඩක් කට්ටිය ඉන්නවා පාක් එකට ඇවිල්ලා. පනින්න තමයි වෙන්නේ. කාර් එකට මම බඩු ටිකක් දාලා යමු. එතකොට මට ඇවිද ගන්න ලේසි. මේ තියෙන්නේ මැනින්ග්ස් පාක් එක තමයි. හරිම ලස්සන ඇත්තට. නිදහසේ ඇවිල්ලා ඉන්න පුළුවන්. ගොඩක් කට්ටිය එනවා මේකට. අර හරි පොඩි ළමයින්ගේ මේව එකක් තියෙනවා. පාක් එකක් තියෙනවා. පේනවා ඇති. මේ හරි. ඉතින් මේක තමයි මැනින්ග්ස් පාක්. එතන මේ ලොකු ගහක් තියෙනවා. බලන්න ඒ ගහේ සයිස් එක. මෙහි කුරුල්ලෝ జాතියක් ඉන්නවා ටිකක් ලංකාවේ කපුටෝ වගේ. කපුටෝ වගේ වුණාට මුන්ሄන දරුණුයි. කපුටෝ නම් තනිකරම කළුයිනේ අනික. මේ කුරුල්ල ටිකක් සුදු පාටක් තියෙනවා. අනික උන් ගොඩක් කට්ටියට මිනිස්සුන්ට කොටනවා. මේ උන්දා ඔහම හිටියට එන්න දරුණු උන්. anyway එයාලා තමයි මෙහි කුරුල්ලෝ. තව හරි ලස්සන කුරුල්ලෝ జాතියකුත් ඉන්නවා. තනි සුදු එකෙක් ඉන්නවා නිකන් ගිරව් జాතියක් තමයි මට හිතෙන්නේ. ගිය සැරේ නම් මම මෙහෙට ආවට පස්සේ හිටියා. අද නම් පේන්නේ නැහැ. අද වැඩිපුරම ඉන්නේ මේ කපුටෝ జాතිය. පාක් එකේ මේ හරිය නිකන් ලේක් එකක් තියෙනවා. ලේක් එක තියෙනවා. ඊට පස්සේ ආයෙ තියෙනවා මේ හරිය නිකන් ඕස්ට්‍රේලියාවේ නිකන් වතුරේ වගේ හැදෙන ගස් జాතියක්. නිකන් බොන්සයි ට්‍රී ගතියකුත් තියෙනවා ඒක හැබැයි. වැඩි උසට නැහැ උනාට එන පරණයි වගේ. මම ඉතින් මේ වතුරේ මේවා හැදෙන්නේ. පේනවද? ඔය. මම අර හරියට ගිහිල්ලා මේක පෙන්නන්නම්. මොකද්ද මෙතන තියෙන ලේක් එක. වැව බලමු අපි. ඊට පස්සේ අර හරිය උඩට යන්නත් පුළුවන් මේකේ. ස්ටේර්ස් පඩිපෙළක් තියෙනවා. පඩිපෙළේ උඩටම නැගලා ගිහිල්ලා බලන්න පුළුවන්. වටේම පේනවා එතනද.
එතනත් ලස්සනයි. සන්සෙට් එකට එහෙම නිකන් හොඳයි එතන. මේ තියෙන්නේ මේ ගස් සීන් එක. තව පොඩ්ඩයි මේක ළඟ තින්නේ වැව බලමු අපි. වැවේ පීනන්න නම් යන්න හැබැයි කවුරුත් මේකේ. මේ ගස් බලන්නේ උස්සට තියෙනවා අතු සමහර අතු නම් කපලා මම හිතුවා අතු නැති ගස්ද කියලා. අතු පල්ලෙහා තියෙනවා කපලා උඩ ටික විතරක් තියෙනවා හේවන්නට. අනික මේ හංසෙක් කළු හංසෙක් දැකලා තියෙනවනේ. අටපට්ටමට දාන්න බලන්න. කළු හංසය. අවුගේ නම මාලි කියලා කළු හංසයාගේ නම. මේක තමයි වැව. ලස්සන පොඩි වැවක් පාක් එක මැද. තාරාවොත් ඉන්නවා එතන. වැව බලලා ඉවරලා අපි යනවා අර පැත්තට පාක් එකේ අනිත් පැත්තට. උඩට යනවද නැද්ද කියලා බැලුවේ. කමක් නැහැ යමු. ගිහිල්ලා මම පොඩ්ඩක් පෙන්නන්න එක. මේ හරිය තව කාපාක් අරහෙත් තියෙනවා. මේ පැත්තෙත් තියෙනවා. පාක් එක ටිකක් ලොකු හන්දා වටේටම තියෙනවා කාපාක්. එන්න පාරවල් 2-3ක්ම තියෙනවා මේකට. එක පැතිවලින්. ගොඩක් විශාල හන්දා. මම බැලුවේ මේකේ උඩට යන්න. මේක උඩට ගිහිල්ලා මම පෙන්නන්න ඔයාලට. So let's go. තනින් උඩට යන්න ඕනේද? මේකේ කට්ටිය දුවනවා උඩට. ලේසි නෑ. ඉඳගෙන ඉඳලා යන්න පොඩ්ඩක්. අද එච්චරම හැබැයි ලස්සනට මත් නෑ. හැබැයි මොකද ටිකක් අහසේ වලාකුළු අඳුරු ගතියක් තියෙනවා. මම ගිය සැරේ එනකොට නම් ගොඩක් අහස ලස්සනට තිබ්බා. සන්සෙට් එකයි තනිකර මෙහෙම නිකන් තැඹිලි පාටට වගේ තිබ්බේ. ඉර බැහැගෙන යනවා ඒ වෙලාවේ.
කෙනෙක් කෙනා කමොන් පුතා උඩට යන්න තැනක වටේ මේ තියෙන්නේ මෙතන උඩට යම් බලන්න නිකන් කැරකිලා යන්න තියෙන්නේ උඩට මේක තමයි view එක මේ පැත්තේ මුහුද තියෙන්නේ අර නැවකුත් යනවා මේ වෙලාවේ නම් zoom කරලා බලන්න. චර වැඩි පේන්න හැබැයි දුරයි. ආයේ මේ පැත්තේ තියෙනවා ලේක් එක අර අපි ඉස්සලා බලපු ලේක් එක මේ. ඊපස්සේ මේ හරියේ ගෙවල්. So there you go. දැන් යමු ආපස්සට කළු බල්ලෙක් මේක ඇත්තෙන් යා දැන් තියෙන්නේ මේකේ පල්ලෙහාට යන්න මෙහෙම පල්ලෙහාට යන්න තියෙන්නේ. මට දැන් මතක් වුණේ මම ඉස්සෙල්ලා කරපු යෝගා වීඩියෝ එකේ තම්බ්නේල් එකට දාන්න ෆොටෝ එකක් ගත්තේ නැහැ. මම ඉස්සර කරන්නේ වීඩියෝ එක කරනවා ඊට පස්සේ ගෙදර ගිහිල්ලා එඩිට් කරනකොට මේ එඩිට් කරනකොට ස්ක්‍රීන්ෂොට් එකක් ගන්නවා ඒකේ තියෙන. ඊට පස්සේ ඒක තමයි එඩිට් කරලා මේ දාන්නේ තම්බ්නේල් එකට. ඒ වුණාට එහෙම කරද්දි සාමාන්‍යයෙන් ක්වොලිටි එක ගොඩක් අඩුයි. හන්දා මේක ගොඩක් කට්ටිය ගොඩක් YouTube කරන කට්ටිය මේ තම්බ්නේල් එකට දාන්න වෙනම ෆොටෝ එකක් ගන්නවා. වෙනම ෆොටෝ එකක් අරගෙන ඒක එඩිට් කරලා තමයි දාන්නේ. එතකොට ගොඩක් ක්වොලිටි තියෙනවා. මම ඒක හැමදාම කරන්න ඕනේ කියලා මම හිත ඉන්නවා හැමදාම අමතක කරනවා. අදත් අමතක වුණා. අවුලක් නැතවම ගෙදර ගියේ නෑනේ. දැන් යන්න කලින් මේක අරගෙන යනවා. Yeah, let's see. තවම ඉර බැහැලා නැහැ ඉර උනාට ගොඩක් අඳුරුයි. හන්ද ෆොටෝ එක හොඳට එක් දන්නේ. අවුලක් නැහැ. ස්ක්‍රීන්ෂොට් එකට වැඩිය හැබැයි ගොඩක් හොඳයි මට හිතෙන්නේ. It's a car. So let's go and take that shot.
ඊට කලින් කාර් එකට යන්න ඕනේ යෝගා මැට් එක ගන්න. ආපහු ඔක්කොම ටික ගන්න ඕනේ. පේනවද ෆෝකස් දැන් හරිමද ඉස්සෙල්ලම හිතන්නේ මොකක් හරි ටච් වෙලා තිබිලා තියෙනවා ෆෝකස් පොයින්ට් එකක් නම් දැන් අවුලක් නැහැ ඔටෝ ෆෝකස් දාලා තියෙන්නේ මෙන්න මේකේ තමයි අනිත් පැත්තේ මම යෝගා වීඩියෝ කරන්නේ බලන්න ඒ පොඩ්ඩට මාර විදිහට අඳුර වෙලා තියෙන්නේ. දැන් ඉක්මනට ෆොටෝ එක ගන්න ඕනේ නැත්නම් ෆොටෝ එක ගන්න එකේ තේර මොකුත් නැහැ. මම ගන්න මේක වීඩියෝ එකේ ස්ක්‍රීන්ෂොට් එකට වැඩිය ක්වොලිටිය තියෙනනේ. කාර් ඕකේ. ආපහු මෙතනට ආවා මෙතන තමයි මම වීඩියෝ හදන්නේ වීඩියෝ කිව්වේ යෝගා වීඩියෝ හදන්නේ so I will just set it up quickly just for one photo and that's it මොන පෝස් එකක්ද දන්නේ කරන්නේ ඉතින් මට නිකන් පොඩ්ඩක් පාක් එක වටේ පෙන්වන්න හිතුණා. එහෙනම් තමයි මම ඔයාලා එක්කන් ගියේ. දැන් මම ෆොටෝ එක අරගෙන ගෙදර යනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.